බෝවන් දුවේ පුතේ ඉතින් වෙනද වගේම අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ගුරුබස් අපේ YouTube channel එකට. ඉතින් පුතේ අපි පසුගිය සතිය ඔයාලට අරගෙන ආපු වීඩියෝ එකෙන් අපි ඔයාලට සතරකම් මන්ත්‍රණයේ පාඩමේ පළවෙනි පරිච්ඡේදය සරල බසින් අරගෙන ආවා. ඉතින් පුතේ මේ පාඩම ඔයාලට නොතේරෙන්න එක හේතුවක් තමයි මේ පාඩමේ එන ඇතැම් වචනවල තේරුම් ඔයාලා නොදැන සිටීම. ඉතින් පුතේ මේක ඔයාලට පාඩම තේරෙන්නේ නැති එක විතරක් නෙමෙයි. ඔයාලා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියද්දී ඔයාලට හම්බෙනවනේ කෙටි ප්‍රශ්න ටිකක්. ඉතින් සමහර වෙලාවට මේ කෙටි ප්‍රශ්න වලදීත් ඔයාලගෙන් මේ විදිහ වචන කිහිපයක් දීලා ඔයාලගෙන් අහන්න පුළුවන් මෙහි තේරුම. එහෙම නැත්නම් මෙහි සරල බසින් ලියන්න කියලා ඔයාලට එන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේදීත් ඔයාලා මේ වචන වල තේරුම් දැනගෙන හිටියේ නැත්නම් එහෙම අපරාධේ ඔයාලට නිකරුණේ ලකුණු කිහිපයක්ම අහිමි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි හිතුවා ඔයාලට මේ පළවෙනි පරිච්ඡේදයේ තුල තියෙන අමාරු වචනවල තේරුම් ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. මොකද මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට ආයි කවදාවත් සතරකම් මන්ත්‍රණයේ පාඩමෙන් නම් අමාරු වචන හමු වෙන එකක් නැහැ. නම් වැඩි වෙලා ගන්නේ නැතුව අපි යමු පාඩමට. පළවෙනි වචනේ තමයි උදෑසනක්ම. ඒ කියන්නේ පාන්දරින්ම එහෙම නැත්නම් උදෙන්ම. වියත් කියන්නේ පුතේ උගතෙක් කියන එක. ඒ කියන්නේ බොහෝ දේ දන්නා තැනැත්තෙක්. එහෙම නැත්නම් බොහෝ ඇසූ පිරූ තැන් නැති කෙනෙක්. ශ්‍රීයහන් ගර්භය කියලා කියන්නේ පුතේ සැප පහසු අලංකාර නිදන කාමරය. එහෙමත් නැත්නම් සිරියහන් ගැබ. ගන්ධ ධාම සුවඳවත් දුම්. එහෙම නැත්නම් දුම්රොඩු කියලාත් කියනවා. පුෂ්පදාමා ලම්බිත කියලා කියන්නේ එල්ලෙන්නා වූ මල්වැල්. මේක විසන්ධි කරොත් පුතේ පුෂ්පදාම අවලම්බිත කියලා තමයි අපිට ගන්න වෙන්නේ. විතාන උපලක්ෂිත කියලා කියන්නේ විතාන උපලක්ෂිත. ඒ කියන්නේ වියනකින් සරසන ලද. අලංකෘත කියලා කියන්නේ අලංකාරව. යසස කියලා කියන්නේ පුතේ කීර්තිය. සන්තක කියලා කියන්නේ අයිති. පුරෝහිත කියලා කියන්නේ පුතේ ඉන්දියාවේ රජවරුන්ට උපදෙස් දෙන්න ඉඳපු තැනැත්තට. උපදේශක කියලා කියන්නේ එහෙමත් කියන්න පුළුවන්. කොටබිය යුතු කතාවක්. ඒ කියන්නේ පුතේ කිව යුතු කතාවක්. මගුල් සල්වට. මගුල් සල්වට කියලා කියන්නේ පුතේ රජුට ඉඳ ගැනීමට සකස් කරපු මගුල් උයනේ තියෙන ගල් අසුන. මෙතන සල් කියලා කියන්නේ පුතේ ශෛලමය කියන අර්ථය. කුරුබිලිය. ඒ කියන්නේ කුඩා මිටි දොරටුව. කුඩා ద్వාරය කියලා කියන්නේ කාර්යයක් නැති. ඒ කියන්නේ වැඩක් නැති. එහෙම නැත්නම් නිෂ්ඵල කටයුත්තක්. නතු වෙව කියන්නේ පුතේ යටත් වෙව කියන එක. රා මැඩිල්ලට කියලා කියන්නේ රා බීමට සැකසූ මණ්ඩපය. එහෙම නැත්නම් මඩුව. රා අනුභව කරවා කියන්නේ පුතේ රා බීලා. එහෙම නැත්නම් රා පොවා. මන්ත්‍රණය කියලා කියන්නේ රහස් කතාව. අන්තය කියලා කියන්නේ පුතේ කෙලවර. සාල්ලක ලාලා කියලා කියන්නේ හැලි අඩුක්කර තැබීමට යොදා ගන්නා ආධාරකයට. එහෙම නැත්නම් එල්ලා තබන ලද මල්ලට. බාන කියලා කියන්නේ භාවන කියන එක. වර්චස් කියලා කියන්නේ අසූචි. එහෙම නැත්නම් වසුරු. කට අයාගෙන කියලා කියන්නේ පුතේ කට ඇරගෙන. සකන් කියන්නේ හය කනකට. ප්‍රාසාදය කියන්නේ මාලිගාව. වතෙක් කියන්නේ සිරිතක්. දසරුව කියලා කියන්නේ පුතේ උරහිස. ඇකය කියලා කියන්නේ ඔඩොක්කුව. බිනීම කියලා කියන්නේ පුතේ කීම. සුවපෝතකයා. එහෙම නැත්නම් ගිරා පෝතකයා කියලා කියන්නේ ගිරා පැටියට. මතු මහල කියන්නේ පුතේ උඩම තට්ටුව. ගිවිස්සනවා කියලා කියන්නේ පිළිගන්නවා. එහෙම නැත්නම් කැමති වෙනවා. එහෙමත් නැත්නම් අනුමැතිය ලබා දෙනවා කියලා කියන්නත් පුළුවන්. මීයෙන් හැනෝ විලඳ. ඒ කියන්නේ මී පැණි මිශ්‍ර පොරි. මේ පොරි හදන්නේ වී බැදලා. පිටි නුවර. ඒ කියන්නේ පුරාණ නගරයක ඊට පිටත තියෙන නගරය.
දනව්ව කියලා කියන්නේ පුතේ ජනපදය. ඉසුරුමතුන් කියලා කියන්නේ ධනවතුන්. හස්තශ්වාදී කියලා කියන්නේ හස්ති අශ්ව ආදී වූ. කාරණා කියලා කියන්නේ හේතු කාරණා. හේතු කරුණු කියලා කියන්නේ රජ්ජුරුවන් තබා. ඒ කියන්නේ රජු හැර. අදවකට කියලා කියන්නේ පුතේ අද දින වන විට. උකටලී කියලා කියන්නේ කම්මැලි. උපායවන්තයහ කියලා කියන්නේ පුතේ උපක්‍රමශීලීය. නදුන් උයන. ඒ කියන්නේ දෙව්ලොව පිහිටි ශක්‍රයාගේ උද්‍යානය. නන්දන උයන කියලාත් කියනවා. කූඩම්. ඒ කියන්නේ පුතේ මේ බැරල් බඳු පීප්ප. අන්තස්වරයන් කියලා කියන්නේ සමීප හිතවතුන්. පිටිවහල් වීම කියලා කියන්නේ පුතේ උදව් කිරීම. සබදිනි කියලා කියන්නේ මිත්‍රයෙනි. පනවාලු කල කියලා කියන්නේ පුතේ තැබූ පසුව. මා ඇඟි කියලා කියන්නේ පුතේ වටිනා. රාත්පිය නොදෙම්හ කියලා කියන්නේ රා බීමට ඉඩ නොදෙමු. වාසි බෙනෙමින් කියලා කියන්නේ පුතේ වහස් බස් කියමින්. ඒ කියන්නේ තද පරුෂ වචන කියමින්. මුව පොල්ලන් කියලා කියන්නේ මුව පැටවුන්. අභිහිත කියලා කියන්නේ පුතේ බය නැති. යමුගුරු බලා ඒ කියන්නේ යකඩ පොළු වලින් ගසා. සැලවල් කියලා කියන්නේ පුතේ හැලි භාජන. තූතූ කොට කියලා කියන්නේ කෑලි එහෙම නැත්නම් කැබලි වලට කඩා. සුණු විසුණු කොට. ශක්‍රපුරේ කියලා කියන්නේ පුතේ සක්දෙවිඳුගේ නගරය. අසුරයන් කියලා කියන්නේ දෙවියන්ගේ විරුද්ධවාදීන්. අර සුර අසුර කියලා කියන්නේ මුදුනින් පිළිගැනීම. ඒ කියන්නේ ඒකාන්තයෙන්ම හිස් මුදුනින්ම පිළිගැනීම. මුගුරු කියලා කියන්නේ පුතේ පොළු. අඩ යටි කියලා කියන්නේ හෙල්ලට. පත්කොහොල් කියලා කියන්නේ වීසිකොට අනිනා ආයුධයක්. පාරා වලල්ල කියලා කියන්නේ පුතේ නැවත තමන් වෙත පැමිණෙන වෘත්තාකාර හැඩගත් යුද්ධයේදී සතුරන්ට දමා ගසන ආයුධ විශේෂයක්. පංචායුධ කියලා කියන්නේ පස් වර්ගයක ආයුධ. පසල් දනව්ව කියලා කියන්නේ පුතේ රාජ්‍ය කෙළවර සීමාවේ සිටින ජනපදය. දලපුඩු සේසත් කියලා කියන්නේ පුතේ ඇද්දතින් කැටයම් කළ මුදුන් මිටක් සහිත සේසත්. ක්ෂෝභයට කියලා කියන්නේ පුතේ කැළඹීමට. ඉතින් පුතේ සතරකම් මන්ත්‍රණේ පාඩමේ පළවෙනි පරිච්ඡේදයේදී අපිට හමු වන අමාරු වචන හැම එකක්ම වගේ අපි මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරා. ඉතින් අපිට මග හැරුණු තවත් මොකක් හරි ඔයාලට අමාරු වචනයක් තියෙනවා නම් ඒකත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ යාළුවන්ට බලන්නත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද ඔයාලට වගේම එයාලටත් මේ වීඩියෝ එක වැදගත් වෙන්න පුළුවන්. එහෙනම් ගුරුබස් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න, කමෙන්ට් කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.